නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ සත්‍යයන් උප්පත්ති ලබන ස්ථාන හතරෙන් දෙකක් ඉහතදී මම දේශනා කොට වදාලා ඒ අනුව දැන් ඉතිරි භූමි දෙක දේශනා කරනවා රූපාවචර භූමි සහ අරූපාවචර භූමි කියලා භූමි දෙකක් පවතිනවා. ඉතින් මේ රූපාවචර භූමි වල උප්පත්ති ලබන්නේ මේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියන මේ අපි දැන් මේ ධ්‍යාන පහේ ක්‍රමයට තමයි බලන්නේ. පංචම ධ්‍යාන කියන මෙන්න මේ ධ්‍යාන පහ අනුව තමයි උප්පත්ති ලබන්නේ. ඉතින් බොහෝ තවත් සිද්ධ වෙන දෙයක් තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන මේ ධ්‍යාන චතුස්ක ක්‍රමයට ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා ධ්‍යාන හතරෙන් තමයි ගිහිල්ලා පිරිහෙන්නේ නැතුව කාල ක්‍රියා කරපුවාම ගිහිල්ලා උප්පත්ති ලබනවා. මේ ධ්‍යාන භූමි හතරේ ඒවා තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා පින්නත. ඒදිත් තියෙනවා ප්‍රථමේ ලෝක 16 සැකවින් දේශනා කරනවා නම් බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ, පරිත්තාභය, අප්පමානාභය, ආබස්සරේ, පරිත්ත සුභය, අප්පමාන සුභය, සුභකින්නකය, වේහප්පලේ, අසඤ්ඤතලය, අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය කියලා හඳුන්වනවා. අකනිට්ඨය කියලා හඳුන්වනවා. ඉතින් මේ බ්‍රහ්ම පාරිසජ්ජය ගත්තාම එහෙ උප්පත්ති ලැබනවා කියලා කියන මේ පළවෙනි ධ්‍යානයේ ලැබලා ධ්‍යානෙන් පිරිහෙන්නේ නැතුව කාල ක්‍රියා කරපුවා. එය අර පංච වසීතාවෙන් වසී කරලා නැති කට්ටිය. නැති කරපු කට්ටිය මේ පංච වසීතාවෙන් වසී කරලා නැති කට්ටිය අදිෂ්ඨාන ඒ ආදී ලෙස ප්‍රත්‍යවේක්ෂා කරන් තිනවා. වුට්ටාන ප්‍රත්‍යවේක්ෂණ ආකාරයට එය ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. අන්න එලෙස මේ වැඩපු නැති කට්ටිය ධ්‍යානයේ පමණක් වඩලා ඉන්න කට්ටිය ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතුව මිය ගිහිල්ලා මේ බ්‍රහ්ම පාරිසජ්ජය කියන මේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ලැබනවා කියන. ඒ වගේම තමයි කාන්තාවන් මේ ධ්‍යාන ලබාගෙන ධ්‍යානවල ඉඳලා පිරිහෙන්නේ නැතුව මිය ගියපුවා කාන්තාවණු ගිහලා මේ බ්‍රහ්ම පාරිසජ්ජයේ උප්පත්ති ලැබනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ මහා බ්‍රහ්මවරුන්ගේ මහා බ්‍රහ්මයේ සිටින බ්‍රහ්ම රාජවරුන්ගේ සේවකයෝ බඳු කට්ටිය තමයි මේ බ්‍රහ්ම පාරිසජ්ජයේ සිටින්නේ කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රහ්ම පුරෝහිත කියලා තියෙනවා. මේ කට්ටියගේ වයස ඉස්සල්ලා අයගේ බ්‍රහ්ම පාරිසජ්ජයේ වයස අසංකේය කල්ප කාලක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම පුරෝහිතය කියන කට්ටිය එයාලගේ අසංකේය කල්ප භාගයක් කියලා පින්නතුනි හඳුන්වලා තියෙනවා. අසංකේය කල්ප භාගයක්. ඒ කියන්නේ අර ධ්‍යානය පළවෙනි ධ්‍යානය මේ වසී කරපු කට්ටිය මේ අදිෂ්ඨාන වුෂ්ඨාන ආකාරයට වසී කරපු කට්ටිය ගිහිල්ලා ඒ උප්පත්ති ලබනවා කියන. අර මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිතයෝ බඳු බ්‍රහ්මයෝ තමයි මෙහි වාසය කරන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉන්පස්සේ තියෙනවා මහා බ්‍රහ්ම කියලා හඳුන්වනවා. මේ පංච වසීතාවෙන් වසී කරපු කට්ටිය ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ එහෙ ගිහිලා උප්පත්තිය ලබනවා කියලා සඳහන් වෙලා දෙනවා. මහා අසංකේය කල්පයක් එහෙ වයස කියලා සඳහන් වෙලා තියෙනවා. අසංකේය කල්පය දැන් මිනිස්සුන්ගේ වයසත් වැඩි වෙනවා කියනවනේ. අසංකේය දක්වා වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. 1.140ක් 140ක් වැටිච්චාම ඔන්න ඔය අසංකේය කල්පේ ගාන වැටෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. 1.140ක් වැටිච්චාම අනේ ආදලෙසට මහා බ්‍රහ්මයොත් හඳුන්වනවා. මේ ද්විසහස්සී මහා බ්‍රහ්මයේ වගේම මේ සහස්ත්‍රී බ්‍රහ්ම කියලා හඳුන්වන සහස්ත්‍රී බ්‍රහ්ම සහ ද්විසහස්සී බ්‍රහ්ම කියලා හඳුන්වනවා. සහස්ත්‍රී බ්‍රහ්ම කියලා කියන්නේ මේවා ඇවිල්ලා සක්වලවල් 1000ක් තුල අනසක පවත්තන කට්ටිය. සක්වලවල් 1000
එක අනසක පවත්තන බ්‍රහ්මයේ රාජවරු හඳුන්වනවා සහස්ත්‍රී බ්‍රහ්ම කියලා. ඒ වගේම දසදහසක් සක්වල අනසක පවත්තන කට්ටිය කියනවා ද්විසහස්සී බ්‍රහ්ම කියලා හඳුන්වන 2000. 2000ක අනසක පවත්තන බ්‍රහ්මයන්ට කියනවා ද්විසහස්සී බ්‍රහ්ම කියලා හඳුන්වනවා. ඉතින් ඒ අර යට බ්‍රහ්ම ලෝකවල කට්ටියට ඉන්න බ්‍රහ්මයන්ට ඉහළ බ්‍රහ්ම ලෝකවල සිටින කට්ටිය මේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ වාසය කරන බ්‍රහ්මයන් දැකීමේ හැකියාවක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි යට යට දිව්‍ය ලෝකවල ඉන්න කට්ටියට ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ දැකීමේ හැකියාවක් නැහැ කියන. නමුත් ඉහළ සිටින බ්‍රහ්ම ලෝකවලට පහළ බ්‍රහ්ම ලෝකේ දැකීමේ හැකියාවක් ලැබෙනවා. එයාලට අර මහා බ්‍රහ්මවරු එහෙම පේන්නේ එලියක් විදිහට කියනවා. එලියක් විදිහට තමයි පැමිණෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් පළවෙනි ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතුව මේ කාල ක්‍රියා කරපුවාම ඔය පළවෙනි ධ්‍යාන භූමියේ උප්පත්තිය ලැබෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්ම කියලා හඳුන්වනවා. ඉන්පස්සේ තියෙන දෙවෙනි ධ්‍යාන භූමිය. දෙවෙනි ධ්‍යානය සහ තුන්වෙනි ධ්‍යානය උපදවන කට්ටිය. අපි මේ කතා කරන්නේ ධ්‍යාන පංචක ක්‍රමයට. පංචක ක්‍රමයට තමයි සඳහන් කරලා තියෙන්නේ. ධ්‍යානාංග තමයි මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. මෙන්න මේ ධ්‍යානාංග පවතිනවා. මෙතනින් මේ පවතින පළවෙනි ධ්‍යානයත් දෙවෙනි දෙවෙනි ධ්‍යානයත් තුන්වෙනි ධ්‍යානයත් උපදවාගත්ත කට්ටිය මේ දෙවෙනි ධ්‍යාන භූමියේ උප්පත්තිය ලබනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ ඒක තමයි පරිත්තාභය අප්පමානාභය සහ මේ පරිත්ත සුභය අප්පමාන සුභය සහ මේකයිල තුන්වෙනි ධ්‍යාන භූමියේ පරිත්තාභය අප්පමානාභය සහ ආභස්සරය කියලා හඳුන්වනවා. ඉතින් ආභස්සර බ්‍රහ්ම ලෝකේ එහි සඳහන් කරන්න පුළුවන් පින්නතුන්ලා මේ එහි වයස සඳහන් වෙලා තියෙනවා. එතකොට වයසත් මහා කල්ප වලින් තමයි එහි ගන්නෙ. බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මයේ ඊට පස්සේ පරිත්ත සුභය අපමාන සුභය සුභ කිය මේ සුභ කින්නකේ කියලා හඳුන්වනවා. ඊට පස්සේ තමයි පරිත්තාභය අපමානාභය ආභස්සරය කියලා තමයි ඔන්න දෙවෙනි ධ්‍යාන භූමියේ උප්පත්තිය ලබනවා. කියලා ඒක ඇවිල්ලා මේ දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය පංච ක්‍රමයට ලබා ගත්තාම ඒ ධ්‍යාන දෙක ලබන කට්ටිය ඒ ධ්‍යාන භූමියේ උප්පත්තිය ලබන බව සඳහන් කරන්න පුළුවන්. ඉන්පස්සේ තියෙන තුන්වෙනි ධ්‍යාන භූමිය මේ ඒක තියෙනවා. ඊට පස්සේ පරිත්ත සුභය අපමාන සුභය සහ සුභ කින්නකය කියලා හඳුන්වන්න පුළුවන්. පරිත්ත සුභය අපමාන සුභය සහ සුභ කින්නක කියලා හඳුන්වන්න පුළුවන්. මේ ඒක ඇවිල්ලා හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කට්ටිය ධ්‍යාන පංච ක්‍රමයට කතා කරපුවාම හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්ත කට්ටිය එහි ගිහිල්ලා උප්පත්තිය ලබනවා. ඉන්පස්සේ ඉතින් අපි පොඩ්ඩක් මෙතනදී බලමු මේ අසංකේය කියන දේ ගත්තාම මේ අසංකේය කියන දේ හඳුන්වලා තියෙනවා. මේ මිනිස්යන්ගේ වයස මේ අවුරුදු අසංකේයයේ ඉඳලා අවුරුදු 10ට බැහැලා 10 ඉඳලා අසංකේය දක්වා නගින කාලෙකුත් තියෙනවා. ඉතින් මේ කල්ප හඳුන්වනවා පින්නතුනි මහා කල්ප, ඒ වගේ අසංකේය කල්ප, අන්තර කල්ප සහ ආයු කල්ප කිය. කල්පය 4 වැදෑරුම් වෙනවා. මහා කල්ප, අසංකේය කල්ප, ඒ වගේ තමයි අන්තර කල්ප, ආයු කල්ප කියලා හඳුන්වනවා. ඒ වගේ තමයි මහා කල්පයට දෙන අසංකේය කල්ප 4ක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. අසංකේය කල්ප 4ක්. ඉතින් අසංකේය කල්පත් හඳුන්වනවා සංවට්ට කල්ප, සංවට්ටට්ටාය කල්ප, විවට්ට කල්ප, විවට්ටට්ටාය කල්ප කියලා හඳුන්වනවා. මේ අසංකේය කල්පය. මේ එහිදීත් හඳුන්වනවා සංවට්ට කල්ප කියනවා මේ කල්ප විනාශයේදී කල්පය විනාශ වෙමින් පවතින කාලය. කල්පය විනාශ වෙන කාලයක් යනවනේ. මේ විනාශ වෙන කාලයක් යනවා. ඊට ගින්දරෙන් ජලයෙන් ඒ වගේ තමයි සුලගින් විනාශ වෙලා යනවා. ඉතින් කල්ප විනාශය හඳුන්වනවා නම් මේ ගින්දරෙන් 7 පාරක් විනාශ වුණාට පස්සේ ගින්දරෙන් 7 පාරක් විනාශ වුණාට පස්සේ 8 වෙනි පාර ජලයෙන් විනාශ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. සංවට්ට කල්ප. ඒ වගේ තමයි ඉන්පස්සේ මේ එලෙස ගිහිල්ලා 64 වෙනි පාර යලිත් ඉන්පස්සේ 64 වෙනි පාර ගිහිල්ලා සුලගින් විනාශ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ගින්දරෙන් විනාශ වෙනකොට
ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් යට සියලුම ලෝක දැවිලා පිච්චිලා යනවා කියනවා. නැති වෙලා යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ තමයි ජලයෙන් විනාශ වෙලා යනකොට. සුභකින්නකයෙන් යට. සුභකින්නක කියන බ්‍රහ්ම ලෝකයෙන් යට සියලුම මේ ලෝක විනාශ වෙලා යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් සංවට්ට කල්පය කියලා කියන විනාශ වෙමින් පවතින කාලය මේ එහිදී ගින්දරෙන් 7 පාරක් විනාශ වෙලා 8 වෙනි පාර ජලයෙන් විනාශ වෙලා යනවා කියලා තියෙනවා. එලෙස ගිහිල්ලා 64 වෙනි පාර වාතයෙන් විනාශ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. වාතයෙන් විනාශ වෙනකොට ඔය පොළොව පලාගෙන මහා චණ්ඩ මාරුත එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. චණ්ඩ මාරුත එනවා කියලා සඳහන් වෙනවා. ඒ ගස්ගල් මහා පර්වත පව පොළොව පලාගෙන ඉහළට විසික්කා වෙනවා කියලා කියන්නේ චණ්ඩ මාරුත වලට. ඉන්පස්සේ අහසට යන කිසිම දෙයක් පොළොවට වැටෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් මේ ටොනේටෝ එහෙම කියන ඔය සුලිසුලම් පවතිනවා. ඒ සුලිසුලඟට අහුවෙන දේ ඉහළට ගහගෙන යනවා. ඒක එහෙම තමයි පවතින්නේ. සැඩසුලන් චණ්ඩ මාරුත. ඉතින් අන්න ඒ විදිහේ තමයි සුලඟින් විනාශ වෙනකොට වේහාප්පලෙන් යට සියලුම ලෝකවල විනාශ වෙලා යන බව සඳහන් වෙලා තියෙන. ඉතින් පස්වෙනි ධ්‍යාන භූමිය පස්වෙනි පස් ක්‍රමයකට ගත්තාම පංචක ක්‍රමයට ගත්තාම ඒ වගේ තමයි චතුස්ක ක්‍රමයට ගත්තාම හතරවෙනි ධ්‍යාන භූමිය. ඉතුරු වෙන්න ඉතිරි ධ්‍යාන භූමිය ඉඳලා ඔක්කොම විනාශ වෙලා යනවා. පල්ලෙහාට විනාශ වෙලා යන වේහප්පල ඉතුරු වෙලා. ඉතින් ආන් ඒ විදිහ පවතින. එතකොට සංවට්ට කල්ප කියලා හඳුන්වනවා විනාශ වෙන කල්පය. ඒ මේ විනාශ වෙන කල්පය. ඒ වගේ සංවට්ටට්ටායි කල්පය කියනවා විනාශ වෙලා පවතින කාලේ. විනාශ වෙලා අන්ධකාරේ. මහා අන්ධකාරේ පවතින කල්පය කියන සංවට්ටට්ටායි කල්පය කියලා. ඊට පස්සේ ලෝකය හැදෙන කාලයක් කියනවා. අර සිතුවිලි අනු බ්‍රහ්මයන්ගේ සිතුවිල්ලක් හිතනවනේ මේ ලෝකේ හැදුනා නම් හොඳයි කියලා යලි හැදුනා නම් හොඳයි කියලා තියෙනවා. අනේ එවිට එයාලට හිතෙන්න පටන් ගන්නවා. හිතුණාට පස්සේ ලෝකයේ අර පිනිවැස්සකින් ආරම්භ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊපස්සේ ලෝකේ හැදෙන්න පටන් ගන්න කල්පයට කියන විවට්ට කල්පය කියලා. හැදෙන කල්පයට. හැදෙනවා. ලෝකේ හැදෙන කාලයට විවට්ට කල්පය කියලා. හැදිලා පවතින කාලයට කියන විවට්ටට්ටායි කල්පය කියලා. හැදිලා පවතින කාලයට. ඉතින් මේ දැන් තියෙන විවට්ටට්ටායි කල්පය. අන්නේ විවට්ටට්ටායි කල්පයෙත් මේ හැදිලා පවතින කාලය අසංකේය ඉඳලා මේ ගුණධර්ම පිරිහෙනකොට අවුරුදු 10ට බහිනවා. 10ට බැහැලා නැවත අසංකේයයට වැඩි වෙනවනේ. අන්න ඒ කාලයට කියන අන්තර කල්පයක් කියන. අන්තර කල්පයක් කියන. එවැනි අන්තර කල්ප 64ක් තමයි අසංකේය කල්පයක් කියන්නේ. බලන්නක විට කොච්චර දීර්ඝ කාලයක්ද කියලා. අන්න ඒකට කියනවා මේ එවිට මේ අන්තර කල්ප 64ක් ඒක අසංකේය කල්පයක් කියනවා. සාරාංශක කල්ප ලක්ෂයක් කියන්නේ. අසංකේය කල්ප ලක්ෂ 4කුත් කල්ප 4කුත් කල්ප ලක්ෂයක්. තමයි සාරාංශකේ කල්ප ලක්ෂයක් කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක අටාසංකේය කල්ප ලක්ෂයක් කියන්නේ අසංකේය කල්ප 8කුත් කල්ප ලක්ෂයක්. එවිට අන්න ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. මේ 16 සංකේය කල්ප ලක්ෂ කියලා හේදේ හඳුන්වන ඒකාසංකේය කල්ප ලක්ෂ කියලා හඳුන්වනවා. දෙයාසංකේය කල්ප ලක්ෂ කියලා හඳුන්වන පෙරුම්දම් පුරන කාලේ බෝසතාණන් වහන්සේලා. එලෙස තමයි පෙරුම්දම් පුරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා එහෙම. ඉතින් ආන් ඒ හින්දා එලෙස කල්ප විභාගය දැනගන්න ඕනේ. එතකොට මහා කල්ප, අසංකේය කල්ප, අන්තර කල්ප සහ ආයු කල්ප කියලා කියනවා. ආයු කල්පයක් කියලා කියන්නේ ඒ කාලයට නියමිත වූ වයස මිනිසයාගේ. මිනිසයන්ගේ වයස දඹදිව වාසය කරන මිනිසයාගේ වයස නියමිත කාලයක් නෑ. ಗುಣධර්ම වැඩි වෙනකොට අසංකේය දක්වා වැඩි වෙනවා. ಗುಣධර්ම පිරිහෙනකොට නැවත මේ අවුරුදු 10ට බහිනවා. 10ට බහලා නැවත වැඩිවීම සිද්ධ වෙනවා. එවිට බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ආවුස අඩු වෙන කාලයට කියලා සඳහන් වෙලා තියෙනවා. අවුරුදු ලක්ෂයක් අවුරුදු 100ක් අතර තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. ඒත් පහළ වෙන්නේ මේ පිරිහීගෙන යන විට කල්පය අඩු වේගෙන යනකොට තමයි පහළ වෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ආයු කල්පය කියනවා අර විදිහට નિયમિત කාලය. අසංකේයයක් විය හැකි, එම ලක්ෂයක් විය හැකි, 80000ක් විය හැකි, 40000ක්, 20000ක් විය හැකි, එවන් ඉන්පස්සේ 10000ක් විය හැකි. අන්නේ ආදී ලෙස තමයි එතකොට වයස තියෙන්නේ. ඒතකොට මේ කාලේ නම් අවුරුදු 100යි තමයි උපරිම වයස. අවුරුදු 120යි උපරිම වයස 200ක් නම් ගන්නෙම නැහැ. වයස. අන්න ඒ ආදී ලෙස තමයි ඒක සඳහන් කරන්න තියෙන්නේ.
කල්ප විභාගය. ඉන් පස්සේ තියෙනවා මේ හතරවෙනි ධ්‍යාන භූමියේදී මේ ගිහිල්ලා උප්පත්ති ලබනවා කියලා හතරවෙනි ධ්‍යාන භූමිය සුභකින්නකය කියන අන්නේ ඒ ධ්‍යාන භූමියෙන් අවසන් වෙන පරිත්තසු මේ එයාදී ලෙස පරිත්තසුභය අප්පමාන සුභය සුභකින්නකය කියලා හඳුන්වන. ඊට පස්සේ තියෙනවා වේහප්පලේ අසඤ්ඤතලය කියලා තියෙනවා. ඒ මහා කල්ප 500යි වයස. මේ හතරවෙනි ධ්‍යාන භූමිය ගත්තාම හතරවෙනි ක්‍රමයේ චතුස්ක ක්‍රමයට තීක්ෂණ ප්‍රඥාවන්තයා හතරවෙනි ධ්‍යානයෙන් උප්පත්ති ලැබනවා ගිහිල්ලා පිරිහෙන්නේ නැතුව උප්පත්ති ලැබුවාම මේ ඉත පංච ක්‍රමයට ගත්තාම පස්වෙනි ධ්‍යාන භූමිය තමයි එතන ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. එතන ගත්තාම වේහප්පලේ අසඤ්ඤතලය. ඒතකොට අසඤ්ඤතලයේ ගත්තාම මේ අසඤ්ඤතලයේ ස්වභාවයක් තමයි මෙහි සිත නැහැ. කය පමණයි තියෙන්නේ. කය පමණයි තියෙන්නේ. මේ රූපය තමා අරමුණු කරලා භාවනා වඩලා එහෙ උප්පත්තිය ලබන්නේ. එතකොට කය පමණයි තියෙන්නේ. මේ එහි උප්පත්තිය ලබන ප්‍රතිසන්දි චුති මේ ප්‍රතිසන්දිය ගන්න මේ ස්ථානේ එහි ගිහිලා ප්‍රතිසන්දි චුති භවාංග ආදි ලෙස පවතින අන්නේ සිත අනුව තමයි එහි ගිහිලා මේ ධ්‍යානෙ ලබන්නේ කවර ආකාරයට මහා කල්ප 500 එහෙ මේ ආවුස වෙනවා. ආවුසේ වෙනවා අසඤ්ඤතලෙ. මේ ඉන්පස්සේ පවතිනවා සුද්ධාවාස පහ පංච සුද්ධාවාස පහ අවිහය අතප්පේ සුදස්සේ සුදස්සිය අකනිට්ඨය කියලා හඳුන්වනවා. මෙන්න මෙහි උප්පත්ති ලබන්නේ අනාගාමින් පමණ. අනාගාමි මාර්ගඵලය ලැබලා මේ ඉන්පස්සේ පිරිනිව මේ මියගිය උතුමන් වහන්සේලා මේ පංච සුද්ධාවාසයේ උප්පත්තිය ලබනවා. අනාගාමි උතුමන් වහන්සේලා මේ අවිහය අතප්පය සුදස්සය සුදස්සිය අකනිට්ඨය කියන මේ පංච සුද්ධාවාස මෙහි පෘථග්ජනයේ උප්පත්තිය ලබන්නේ මෙහි මේ ඒ වගේ තමයි මහ බෝසතාණන් වහන්සේලා උප්පත්තිය ලබන්නේත් නැහැ. මොකද අනාගාමි මාර්ගඵලය සාක්ෂාත් කරපු අය පමණයි මේ සුද්ධාවාස පහේ උප්පත්තිය ලබන්නේ. ඉතින් අර මේ ප්‍රඥාව අනුව මේ එහෙ උප්පත්තිය ලබනවා. ඒ ලෝකවල අකනිට්ඨ කියලා කියන්නේ ඉහළම ප්‍රඥාවන්තයන් අනාගාමී උතුමන් වහන්සේලා එහෙ උප්පත්තිය ලබනවා. එතකොට අකනිට්ඨයේදී ඉන්පස්සේ එහෙ පිරිනිවන් පානවා. ඒ වගේම ලෝකේ රහතන් වහන්සේලා අබුද්ධෝත්පාද කාලවල හිස් වෙනවා කියලා මතයක් පවතිනවා. මේ කිසිම අවස්ථාවක ලෝකේ රහතන් වහන්සේලා හිස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පංච සුද්ධාවාස පහේ රහතන් වහන්සේලා මේ වාසය කිරීමක් සිද්ධ වෙනවා. පිරිනිවන් පෑවත් නැවත මහා රහතන් වහන්සේලා බොහෝ කාලයක් මේ ආයු වින්දනය කරනවා. ආයුෂ තියෙනවා. එම නිසා දැන් අර සිද්ධාර්ථ කුමාරයා මෙලොව උප්පත්ති ලබන අවස්ථාවේ ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී එහි මහා අරහන්ත බ්‍රහ්ම රාජයෙක් තමයි ප්‍රථමයෙන්ම පැමිණිලා සිද්ධාර්ථ කුමාරයාව දෝතිම රන්දැලින් පිළිගත්තා. ඉන්පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට ලබා දෙන්න. ඊපස්සේ ජලධාරා හටගත්තනේ. ජලධාරා ඇති වෙලා මේ සිරුර හේදුනා. සිරුර හේදුනාට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට රන්දැලින්ම ලබා දෙන්නේ අරහන්ත බ්‍රහ්ම රාජ්‍යය තමයි ලබා දෙන්නේ. අන්න ඒ නිසා අබුද්ධෝත්පාද කාලවලත් මේ රහතන් වහන්සේලා අරහන්ත බ්‍රහ්ම රාජ්‍යවල මේ සුද්ධාවාසවල වාසය කරනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි එතකොට ඒවා රූපාවචර භූමි කියලා හඳුන්වන රූපාවචර භූමි 16ක් පවතිනවා. ඊපස්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝක පවතින. එහෙ සිත පමණයි පවතින. මේ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතනය කියලා හඳුන්වනවා. එවිට මේ ඉතින් ධ්‍යාන පහ උපදවාගෙන මේ පංච ක්‍රමයට ඉන්පස්සේ මේ ඒවා අදිෂ්ඨාන පුෂ්ඨාන ප්‍රත්‍යවේක්ෂණ ආකාරයට පංච වසීතාවෙන් වසී කරගෙන ඉන්පස්සේ තියෙනවා ආකාශය අනන්තයි කියලා මේ අහස දිහා බලාගෙන ඒ ධ්‍යානෙ වඩන්න තියෙනවා. ඉන්පස්සේ ගිහිල්ලා එහෙ උප්පත්තිය ලබනවා. ආකාසානංචායතන මහා කල්ප 20000ක් එහෙ වයස වෙනවා. මහා කල්ප 20000. ආකාසානංචායතන විඥානංචායතන විඥානංචායතනයේ ස්වභාවය නැත්තම් විඥානය අනන්තයි කියලා එහෙම වඩන්න තියෙනවා. එවිට ගිහිල්ලා මේ පිරිහෙන්නේ නැතුව කාල ක්‍රියා කරපුවා විඥානංචායතනෙ උප්පත්තිය ලබනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 60000ක් වයසයි.
ඉන් පස්සේ කියලා ආකින්චඤ්ඤායතනේ උප්පත්තිය ලබනවා. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනේ උප්පත්තිය ලබනවා. නත්ති කිංචි නත්ති කිංචි කියලා කිසිවක් නැත කියලා වඩන ධානයක් පවතින. ඊට පස්සේ කියලා නේව සංඥා නා සංඥායතනේ කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලබනවා. මහා කල්ප 84000ක හේ වයස. ඉතින් මෙහි මාර්ගඵලලාභී නැද්ද කියන්නේ? මෙහි රහත් වීමේ හැකියාවක් තියෙනවා. අරහත් භාවය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන හැබැයි සෝවාන් ඵලයටපත් වෙලා මේ කාම භූමියේදී හරි සුගත මේ කාම සුගති වල උප්පත්තිය ලැබලා හරි ඉන් පස්සේ එහි සෝවාන් ඵලයටපත් වෙලා අෂ්ට සමාපatti ලබාගෙන මෙහි අරූපාවචර උප්පත්තිය ලැබුවා. ගිහිල්ලා සෝවාන් මාර්ගඵලලාභියාට මාර්ගඵල ලැබෙට එහි උප්පත්තිය ලැබීමේ හැකියාවක් ලැබෙනවා. ඉන් පස්සේ ඉදිරියට නිවන දැකලා තියෙන්නේ. නිවන වඩන ආකාරය දන්නවා. ඉන් පස්සේ ඉතිරි මාර්ගඵල ලබාගෙන මහා කල්ප 84000ක් වාසය කරලා පිරිනිවන් පෑමේ හැකියාවක් ලැබෙනවා. අරූපාවචරයේ ඉතින් දකින්න පුළුවන් මාර්ගඵල. අන්න යාදී ලෙස තමයි තියෙන්නේ. එතකොට එහෙ උප්පත්ති ලැබනවා. අරූපාවචර විපාක සිතින් තමයි එහෙ උප්පත්ති ලැබෙන ආකාසානංචයන විපාක සිත, විඥානංචයතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥා නා සංඥායතන කියන විපාක සිතින් එහෙ උප්පත්තිය ලබනවා. ඉතින් මේ චතුර්විධ භූමි තමාම සඳහන් කරේ අපාය භූමිය. ඒ වගේ තමයි කාම සුගති භූමි 7ක් දේශනා කරා. මේ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් දේශනා කරනු ලැබුවා. ඉතින් මෙහිදී මේ ආර්යයන් දකින්න පුළුවන්, සෝවාන් මාර්ගඵලලාභීන් දකින්න පුළුවන්, අපිට කාමසුගති 7ේම දකින්න පුළුවන්. කාමසුගති 7ේම දකින්න පුළුවන්. මේ රහතන් වහන්සේලාත් දකින්න පුළුවන්. ඒ වගේම මෙන්න මේවා ආර්යයන් වාසය කරන භූමි. ඒ වගේම තමයි ඉන්පස්සේ අසඤ්ඤතලය හැර රූපාවචර බ්‍රහ්ම ලෝක 15ේම දකින්න පුළුවන්. ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා දැකීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අරූපාවචරයේ දැකීමේ හැකියාව ලැබෙනවා. මේ උප්පත්තිය දකින්න ලැබෙනවා. රහතන් වහන්සේලා දැකීමේ හැකියාවක් ලැබෙනවා. ඒ සතර අපායේ මාර්ගඵලලාභී නැහැ. සතර අපායේ නැහැ. ඉතිරි මේ ලෝකවල අසඤ්ඤතලය හැර මේ මාර්ගඵලලාභී දැකීමේ හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ භූමි 4 තමයි මේ ප්‍රතිසන්දි ගන්න භූමි 4 අපට හඳුන්වන්න පුළුවන්. මේ භූමි 4 සැකවින් දැනගන්න. ඒක තමයි පින්නතුනි ලෝකවිදු ඥාණය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ 31ක් වූ භූමි තලය දේශනා කොට වදාලා නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය, ඒ වගේ මනුස්ස ලෝකය, චාතුම් මහරජගේ තාවතින්ස යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවර්තිය, බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ, පරිත්ත සුභය, අපමාන සුභය, පරිත්තාභය, අපමානාභය, ආභස්සරය, පරිත්ත සුභය, අපමාන සුභය, මේ සුභකින්නකය, වේහප්පලේ, අසඤ්ඤතලය, අවිහය, අතප්පය, සුදස්සේ අකනිට්ඨය, ඊට පස්සේ අරූපාවචර භූමි 4, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතනේ කියලා හඳුන්වනවා. ඉතින් කෙලෙස් ප්‍රහාණයටපත් කරලා උතුම් නිර්වාණ ධර්මය ලැබපුවාම පිරිනිවන් පා වදාරනවා. ඉතින් සෝපාදිශේෂ නිර්වාණ ධාතුව, අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරලා පිරිනිවන් පා වදාරනවා. ඊතුවක් තුරාට මේ ලෝකවල උප්පත්ති ලැබනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මෙන්න මේ භූමි 4 තමයි සත්‍යය ප්‍රතිසන්දිය ගන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙලෙස මේ එක සක්වල, මේකට කියන මගුල් සක්වල කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මේකට මගුල් සක්වල කියලා හඳුන්වනවා. තවත් මෙවැනි ඉතින් බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල දේශනා කළා තියෙනවා. ඒ වගේම තමයි බුද්ධ විෂය, මේ ආඥා චක්‍රය, බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය, ඒ වගේම ආටානාටිය පිරිත, කන්ද පිරිත, ඒ වගේම දජග්ග පිරිත, ඒ රතන සූත්‍රය, එහෙම කෝටියක් සක්වල දක්වා පැතිර යනවා කියලා. ඉතින් විශ්වයේ මෙවැනි සක්වල අනන්ත අප්‍රමාණ පවතින. ඒවයිත් මිනිස්සු උප්පත්තිය ලබනවා ගිහිල්ලා. අන්න ඒකයි සත්‍යයේ මූලාරම්භය පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න එම නිසා ඒ වගේම මේට මගුල් සක්වල කියන මෙහි පමණයි බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක ලෝකවිදු ඥාණයෙන් සාරවත්තා ඥාණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. හොඳයි එහෙනම් මේ භූමි හතර මෙලෙස දැනගන්න සියලු දෙනාටම මේ කෙටි ධර්ම දේශනාවත් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.